සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලට මතක ඇති අපි මීට කලින් වීඩියෝ එකේ කතා කරපු මාතෘකාව. ඒ තමයි පොලිස් වාර්තාව සම්බන්ධව. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාලා ලබා ගන්න ડોකියුමන්ට් එකක් නැත්නම් පොලිස් වාර්තාවම කියලා අපි ගමුකෝ උදාහරණයට ෆොරින් මිනිස්ට්‍රි දාලා නැත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයට දාලා මේක සහතික කරගන්නේ කියන එක. එතකොට මේ සහතිකකරණය සඳහා අවශ්‍ය වෙනවා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක්. නැත්නම් ඔයාලට එතෙන්ට ගිහිල්ලා එකපාරටම මේ ડોකියුමන්ට් බාර දුන්න කියලා ඔයාලට ඒ වැඩේ කරගන්න බෑ. එතෙන්ට යන්න කලින් අනිවාර්යෙන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ අපි පොලිස් වාර්තාව ලබා ගන්න එක ඔන්ලයින් කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරේ. එතකොට ඒකෙදි මම කිව්වා ඔයාලට අවශ්‍ය වෙන ડોකියුමන්ට් ටික මොනවාද, ඒ ටික කොහොමද සකස් කරගන්නේ, ඊට පස්සේ ඒවා අප්ලෝඩ් කරන්නේ කොහොමද, තොරතුරු ටික ෆිල් කරන ආකාරය, ඒ වගේ ගොඩක් දේවල් කතා කරා. දැන් අද මම මෙතෙන්දි කතා කරන්නේ කොහොමද මේ පොලිස් අපි උදාහරණයකට ගමු ඒක ලබාගත් පොලිස් වාර්තාව කියලා. ඒ පොලිස් වාර්තාව ෆොරින් මිනිස්ට්‍රියට දාලා කොහොමද සර්ටිෆයි කරන්නේ කියන එක. පොලිස් වාර්තාව විතරක් නෙමෙයි තව ගොඩාක් ડોකියුමන්ට් වලට ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔයාගේ විදේශ ගමන සඳහා අවශ්‍ය වෙන ડોකියුමන්ට් පමණයි. ඔතෙන්දී ඇත්තටම ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරගන්න ඕනේ. එතකොට මෙතෙන්දී අදාළ ડોකියුමන්ට් මොනවාද කියන එක ඔයාලා විදේශගත වෙන්න උපදෙස් දෙන නැත්නම් මාර්ගෝපදේශන කටයුතු කරන අදාළ ඒජන්සිය හරහා ඔයාව දැනුවත් කරනවා. එතකොට ඒ අදාළ ડોකියුමන්ට් ටික පමණක් ඔයාලට ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරගත්ත නම් ඇති. හැම ડોකියුමන්ට් එකම ෆොරින් මිනිස්ට්‍රි දාන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ෆොරින් මිනිස්ට්‍රි දාන්න ඕන ડોකියුමන්ට් තියෙනවා. ඒ වගේ දේවල් එතකොට ඔයාව දැනුවත් කරනවා ඒ අදාළ ආයතනෙන්. ඒ දැනුවත් කරාම ඒවා විතරයි දාන්න ඕනේ. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ડોකියුමන්ට් එක සර්ටිෆයි කරගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දාන්න කලින් දැනගන්න ඕන කරුණු ටික මම ඔයාලට කියන්නම්. ඒ තමයි මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක ඔයාලා දාන්න යනවා නම් අනිවාර්යෙන් ඔයාලා ගාව බෑන්ක් කාඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න අවශ්‍ය නැහැ. ඩෙබිට් කාඩ් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න තියෙනවා. නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක හරහා කරගන්නත් පුළුවන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් ෆෝන් එක හරහා. දැන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොබයිල් ෆෝන් එක හරහා දාන අපොයින්ට්මන්ට් එක නෙමෙයි. කොහොමද අපි කම්පියුටරේ භාවිතා කරලා නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එක දාන්න කියන එක. සාමාන්‍යයෙන් ඔයාලා මොබයිල් ෆෝන් එකේ පාවිච්චි කරනවා නම් රුපියල් 200ක් 220ක් අතර ගාණක් ෆෝන් එකේ තියාගන්න කියනවා. මොකද හේතුව ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකට. හැබැයි කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා වෙබ්සයිට් එක හරහා ගිහින් මෙම අපොයින්ට්මන්ට් එක දානවා නම් ඔයාලට අවශ්‍ය 114ක වගේ මුදලක් අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ඔයාගේ මේ අපොයින්ට්මන්ට් එකට කැපෙන මුදල වෙන්නේ. එහෙමනම් අපි බලමු කොහොමද මේ අපොයින්ට්මන්ට් එක දාන්නේ කියන එක. මම මුලින්ම යන්නම් මගේ වෙබ් බ්‍රවුසර් එකට. එතකොට මේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙතන ටයිප් කරන්න ඕනේ ෆොරින් මිනිස්ට්‍රි අපොයින්ට්මන්ට් කියන එක. එතකොට එනවා පළවෙනියටම ඔන්ලයින් ඔන්න අපිට අදාළ වෙන පේජ් එකට අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ පේජ් එකට එනකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ විස්තර ටික සූදානම් කරලා තියාගන්න ඕනේ. මොකද හේතුව ඔයාටම නම් අපොයින්ට්මන්ට් එක දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ විස්තර ටික ඔයා දන්නවා. හැබැයි වෙන කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දානවා නම් අනිවාර්යෙන් මේ විස්තර ටික දැනගන්න ඕනේ. මේ අවස්ථාවේදී මම මට නෙමෙයි මේ අවස්ථාවේදී මේ ෆොරින් මිනිස්ට්‍රි අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ. ඒ කියන්නේ මම වෙනත් කෙනෙක්ට තමයි දාලා දෙන්නේ. එහෙමනම් මම ඒ අදාළ පුද්ගලයාගේ විස්තර ටික මේ විදිහට සටහන් කරලා තියාගන්නවා. මොකද හේතුව ඔයාලට මතක ඇති ගිය පාර වීඩියෝ එකේදීත් මම මේ විදිහටම සටහන් කරලා තියාගත්තා. මේ තව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔයාලට මේ වගේ අවස්ථාවකදී මේ මොකද මම වීඩියෝ එකක් කරා තමයි ඔයාලට මේක දැනුවත් කරන්නේ. විශේෂයෙන් මේ වගේ වීඩියෝ එකකදී තමන්ගේ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන්, ඒ කියන්නේ තමන්ගේ නම, තමන්ගේ ID කාඩ් නම්බර්ස්, ඒ වගේ දේවල් පබ්ලික් කරන්න බෑ. ඒක නිසා බොහෝ දුරට මේ දේවල් මම බොඳ කරලා ඇති. ඒ කියන්නේ බ්ලර් කරලා තියෙන්නේ. හේතුව තමයි නැත්නම් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නවත් දෙන්නේ නැහැ. මොකද වෙනත් කෙනෙක්ගේ හෝ තමන්ගේ හෝ පෞද්ගලික දත්ත පබ්ලික් කරන්න බෑ. ඒක නිසා ඒක පොලිසි එකක්. මම මේ දේවල් ඔයාලට පේන්නේ නැති වෙන්න බොඳ කරලා තියෙන්නේ. ඒක ගැන කවුරු හරි ගැටලුවක් ඇති කරගන්න එපා. මොකද හේතුව ඒක මට කරන්න බෑ. ගිය පාර වීඩියෝ එකේදී මට ඒ සම්බන්ධව දැනුවත් කරන්න බැරි වුණා ඔයාලට. ඒක නිසා මම මේ පාර වීඩියෝ එකේදී ඒක දැනුවත් කරනවා ඔයාලට. ඒක නිසා ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. මම මේ කියලා දෙන විදිහට ඔයාලට අදාළ වැඩේ කරගන්න පුළුවන්. අපි මෙතෙන්දී මුලින්ම get an online appointment for attestation කියන එකට යන්න ඕනේ. අනිත් දේවල් සම්බන්ධව මම මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ තව ගොඩක් දේවල් තියෙනවා එක එක තමන්ගේ අවශ්‍ය කටයුතු සඳහා. ඉතින් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ තමන්ගේ රට යන නැත්නම් විදේශගත වෙන කිසියම් ડોකියුමන්ට් එකක් සාධිත කරන්න නම් අපි මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එක හරහා යනවා. එතකොට මෙතනින් e-channelin සේවාව හරහා ඔයාට එනවා ඔයාගේ අපොයින්ට්මන්ට් එක දාන්න අවශ්‍ය වෙන මූලික පියවර ටික. එතකොට මෙතන තියෙනවා ඔයාට පුළුවන් ෆොරින් මිනිස්ට්‍රි එකේ මෙන්න මේ කියන
බ්‍රාන්ච් හරහා නැත්නම් මෙතන හෙඩ් ඔෆිස් එකේ තියෙන බත්තරමුල්ල ඊට අමතරව කැන්ඩි බ්‍රාන්ච් එක කුරුණෑගල ට්‍රින්කොමලි මාතර ජැෆ්නා. ඒ කියන්නේ තමන් ඉන්න ඒරියා එකට අදාළව ඔයාට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. මොකද හෙඩ් ඔෆිස් එකට මෙන්න ඕන කියලා එයාලා කිසිම මේ රූල් එකක් දාලා නැහැ. එතකොට තමන්ගේ මේ අදාළ රාජකාරිය කරගන්න පුළුවන් එයාලගේ තියෙන මෙන්න මේ අදාළ පළාත්වල තියෙන ආයතන හරහා. මෙතනදී මම මේ විස්තර යොමු කරන කෙනා බලාපොරොත්තු වෙන්නේ හෙඩ් ඔෆිස් එක හරහා මේ කාර්ය කරගන්න. ඒක නිසා මම මෙතෙන්දී තෝරගන්නවා බත්තරමුල්ල කියන ඔෆිස් එක. ඒක තෝරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදියට. එතකොට බලන්න මේකෙදී 10 වෙනි සවුන්දා. ඒ කියන්නේ ලබන සවුන්දා තමයි අපොයින්ට්මන්ට් එක අපිට දාන්න ඕනේ. බලන්න මේ වෙනකොට කොහොමද කියලා 8:30 බුකින් වෙලා තියෙනවා, 9 ෆුල් වෙලා තියෙන්නේ. එතකොට 9:30 ෆුල් වෙලා 10 ෆුල් වෙලා තියෙනවා. 10:30 ෆුල් වෙලා 11 ෆුල් වෙලා 11:30 තමයි අවైలබල් තියෙන්නේ. එතනින් එහාට ගොඩක් ඒවා අවైలබල් තියෙනවා. ඉතින් අවසානයේ කියන්නේ 8:30 ඉඳන් ඔයාලට පුළුවන් 3 වෙනකන් අපොයින්ට්මන්ට් දාන්න. එතනින් එහාට බෑ. ඒක නිසා මේ කැමති ටයිම් ස්ලොට් එකක් ඔයාලට තෝරගන්න පුළුවන් අවైలබල් තියෙන. නැත්තම් Tamanට අවශ්‍ය නම් ඊළඟ දිනේට යන්න 11 වෙනිදා අඟහරුවාදත් පුළුවන්. ඒ විදිහට දිගට පහලට මේකේ ඔයාලට අවශ්‍ය දවස තියෙනවා. මේ අවස්ථාවේදී මට මේක ගොඩක් ඈතට දාන්න බෑ. සවුන්දම මේ වැඩේ කරගන්න ඕන නිසා මම දානවා 11:30 කියන ටයිම් ස්ලොට් එක. මෙතන ටයිටල් එක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා තියෙනවා මිස්ටර් කියන එක. මෙතන තොරතුරු ෆිල් කරන පුද්ගලයාට අදාළව මෙතන ටයිටල් එක ඔයාලට තෝරගන්න පුළුවන් කැමති ටයිටල් එක. මම එහෙමනම් විස්තර ෆිල් කරන්න නම් මම ඔයාලට කිව්වා කලින්ම මම මෙයාගේ තොරතුරු ටික ටයිප් කරලා තියාගෙන තියෙන මට පහසුව සඳහා. ඒක නිසා මම මෙයාගේ තොරතුරු ටික කොපි පේස්ට් කරගන්න. මම මේ අදාළ පුද්ගලයාගේ නම කොපි කරගෙන පේස්ට් කරගත්තා. ඊට පස්සේ මම මෙයාගේ ෆෝන් නම්බර් එකත් එන්ටර් කරගන්නවා. ෆෝන් නම්බර් එකත් එන්ටර් කරගත්තා. මෙතෙන්දී අහනවා නැෂනලිටි එක ලෝකල්ද ෆොරින්ද කියන එක. මෙතෙන්දී අපි data fill කරන්නේ ලෝකල් කෙනෙක්ට නැත්නම් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට. ඊට පස්සේ අපෙන් ඉල්ලනවා NIC passport driving license. මෙතෙන්දී විශේෂයෙන්ම මතක තියාගන්න ඔයාලා NIC එක නම් එන්ටර් කරන්නේ NIC එක අරගෙන යන්න ඕනේ. પાස්පෝර්ට් එක නම් එන්ටර් කරන්නේ પાස්පෝර්ට් එක හෝ પાස්පෝර්ට් එකේ කොපියක් අරන් යන්න ඕනේ. ඩ්‍රයිවිං ලයිසන්ස් එක නම් එන්ටර් කරන්නේ ඒකට අදාළව. මොකද හේතුව මේ අදාළ එන්ටර් කරන ડોකියුමන්ට් එක යාලට වෙරිෆයි කරන්න ගෙනියන්න ඕනේ. ඊට පස්සේ මේල් ඇඩ්‍රස් එකක් ඉල්ලනවා. මම මේල් ඇඩ්‍රස් එකත් එන්ටර් කරගත්තා. මේකෙදි මේ අදාළ පුද්ගලයාට ඊමේල් ඇඩ්‍රස් එකක් පැහැදිලිව නැති නිසා ඒකට මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාගත්තා. මේල් ඇඩ්‍රස් එක නම් ප්‍රශ්නයක් නැහැ කාගේ වුණත්. ඊට පස්සේ විස්තර ටික තමයි හරියට තියෙන්න ඕනේ. මේල් ඇඩ්‍රස් එක නම් ප්‍රශ්නයක් නැහැ කාගේ වුණත්. විස්තර ටික තමයි හරියට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ ඇඩ්‍රස් කියන එක. මම ඇඩ්‍රස් එකත් ඒ විදිහටම එන්ටර් කරගන්න. ඇඩ්‍රස් කියන එකේදී හොඳට මතක තියාගන්න මේකේදී ඔයාලා ඩොට් එක නැත්නම් කමාව දැන් අපි සාමාන්‍ය ඇඩ්‍රස් එකක් ගන්නකොට ඩොට් එක හෝ කමාව පාවිච්චි කරනෝනේ. බලන්න ඩොට් එක හෝ කමාව ඇඩ් කරගම මේකේ කියනවා අපිට නම්බර්ස් සහ ලෙටර්ස් පමණයි පාවිච්චි කරන්න පුළුවන්. සිම්බල්ස් පාවිච්චි කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඩොට් එක කමාව වගේ දේවල් යූස් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා නැත්නම් මෙතන රෙඩ් ඇලර්ට් එකක් වැටෙනවා. ඔයා වැරදියට එන්ටර් කරොත් මේ තියෙන්නේ මේ වගේ රෙඩ් ඇලර්ට් එකක් වැටෙනවා. ඒ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. එතනින් පස්සේ ડોකියුමන්ට් කැරියර්. ඒ කියන්නේ මේ ડોකියුමන්ට් අරගෙන යන්නේ කවුද? ඔයාද නැත්නම් ඔයා වෙනුවෙන් වෙනත් පාර්ශවයක්ද කියන එක. එතකොට ඔයාම නම් ගෙනියන්නේ මෙතන same as above දාන්න පුළුවන්. වෙනත් කෙනෙක් නම් එයාගේ නම සහ එයාගේ NIC නම්බර එක හෝ passport නම්බර එක නැත්නම් driving license නම්බර එක එන්ටර් කරන්න ඕනේ මෙතන. දැන් මේ අදාළ පුද්ගලයාම යන නිසා මම same as above කියන එක දෙනවා. මේ ටික එක දාපු ගමන් උඩ මං එන්ටර් කරපු තොරතුරු ටික පහළටත් මෙතෙන්ට ඔටෝමැටිකලි ඇප්ලයි වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ මෙතන ඔයාලට බලන්න පුළුවන්. දැන් මගේ ෆෝම් එක සම්පූර්ණයෙන් ෆිල් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා ඇප්ලිකේෂන් ඩීටේල්ස් සමරි එක. ඊට පස්සේ මෙතන පේමන්ට් ඩීටේල්ස් වල ඔයාලට පෙන්නනවා. ඊ channel fee එක රුපියල් 114ක් කියලා පෙන්නනවා. total fee එක 114යි කියලා තියෙන්නේ. මෙතන pay කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා verify your information කියලා. මෙතන තොරතුරු ටික ඔයාගේ පෙන්නනවා. එතකොට මේකෙදි මොන හරි වෙනසක් කරනවා නම් නැත්නම් මේ appointment එක සම්බන්ධව වෙනසක් කරනවා නම් ෆෝන් නම්බර් එකක් දීලා පැය 12ක් ඇතුළත වෙනස් කරන්න කියලා කියනවා. ඉතින් ඒක ඔයා මතක තියාගන්න. ඊට පස්සේ pay කරන්න තියෙන්නේ. එතනින් පස්සේ payment method එක අහනවා. මොකද්ද American Express ද Visa ද Master ද මොකද්ද කියන කාඩ් එක ගැන විස්තර අහනවා. මම Visa කාඩ් එකකින් මෙතන pay කරන්නේ. ඒක select කළා. මෙතන ටික් එක දාන්න terms and conditions වලට ටික් එක දාලා proceed to payment කියන එකට දෙන්න. හරි. එතනින් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මේකේ කාඩ් type එක මම ආපහු Visa කියන එක තෝරගන්නවා. කාඩ් නම්බර එක එන්ටර් කරනවා. ඔයාලගේ අදාළ කාඩ් නම්බර එක එතන එන්ටර් කරන්න තියෙන්නේ.
මම මෙතන මගේ කාඩ් එකට අදාළ ඩීටේල්ස් තමයි ෆිල් කරන්නේ. මේ ටික ඔයාලට පෙන්නන්නේ නැහැ විස්තර ටික. මෙහෙම බ්‍රවුසර් එකකින් ආවොතින් සේව් කරන්න කියලා ඒක සේව් කරන්න එපා. මොකද බ්‍රවුසර් එකේ කාඩ් ඩීටේල්ස් සේව් කරගෙන තියාගන්න එපා ඔයාලා. ඒක ඔයාලගේ ආරක්ෂාව සම්බන්ධ එකක්. ඒක නිසා එහෙම සේව් කරලා තියාගන්න එපා. ඊට පස්සේ මගේ ෆෝන් එකට එනවා SMS එකක්. නැත්නම් OTP එක එනවා. මේ OTP එක එන්ටර් කරන්න තියෙනවා. මේ විදිහට මම මගේ OTP එක එන්ටර් කරගත්තා. ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙනවා. මේකත් අපි සේව් කරගන්න හැ බ්‍රවුසර් එකේ කිසිම දෙයක්. ඔයාගේ පේමන්ට් එක සාර්ථකව සිද්ධ වුණාට පස්සේ your MFA payment details කියලා මේ විදිහට පෙන්නනවා. මේ විස්තර ටික පෙන්නුවෙන් පස්සේ මෙතන පහළම තියෙනවා download receipt කියලා. මොකද හේතුව මේක ඔයා අදාළ payment එකට යනකොට මේ receipt එක ගෙනියන්න ඕනේ. මේ download receipt කියන එකට ගිහිල්ලා receipt එක download කරගන්න browser එක හරහා මෙන්න මේ වගේ receipt එකක් ඔයාට එන්නේ. ඊට පස්සේ මේ receipt එක print කරගෙන ඔයාගේ නිච්චනම් නැත්නම් phone එකෙන් ගෙනහිල්ලා පෙන්නුවත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාගේ receipt එක මෙතන වැටලා තියෙනවා paid කියලා. දැන් එතකොට මේ අදාළ online appointment එක සාර්ථකව ඒ අදාළ පුද්ගලයාට වැටිලා තියෙන්නේ. එතකොට එයා ඒ අදාළ දිනේට නැත්නම් මෙයාට තියෙන සවුන්දා උදේ 11:00 වෙද්දි මෙයා අදාළ ස්ථානයට යන්න ඕනේ. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද අපි ෆොරින් මිනිස්ට්‍රි අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. මේක ඇත්තටම ලොකු වැඩක් නෙමෙයි. Tamanට තනියෙන් කරගන්න පුළුවන් වැඩක්. මොකද අපි ගාවට එනවා එක දැනුම් මට්ටම තියෙන මිනිස්සු. එයාලගෙන් බහුතරයක් ඇත්තටම මේ දේවල් ගැන දැනුවත් භාවයක් නැහැ. ඒක නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මෙතෙන්දී තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Taman ගෙනියන ડોකියුමන්ට්. ඒ කියන්නේ Taman සර්ටිෆයි කරන ડોකියුමන්ට් සම්බන්ධවත් දැනුමක් තියෙන්න ඕනේ. දැන් හිතමු අපි ඔයාගේ පොලිස් බල ප්‍රදේශයෙන් ගන්න පොලිස් රිපෝට් එක ඔයා ගෙනියනවා නම් ඒ පොලිස් රිපෝට් එකට ගෙවපු රිසිට් එක පවා ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ කහපාට තියෙන ඕනේ කොලයක් සල්ලි කිව්වා කියලා. අන්න ඒ කොලේ පවා ගෙනියන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊට අමතරව ෆොරින් මිනිස්ට්‍රිය හරහා ඩොකියුමන්ට් එක සර්ටිෆයි කරන්න රුපියල් 1200ක් යනවා. එතකොට එක ඩොකියුමන්ට් එකකට ඔයා ගෙනියන ඩොකියුමන්ට් ප්‍රමාණයට අදාළව ඒ අදාළ ගාස්තු වෙනස් වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. එහෙමනම් මම හිතනවා ඔයාලා හැමෝටම මේ සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක රැඳී ඉන්න. අපි මෙන්න ඉදිරියටත් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.